Kampura Putri Barak, Kampura Kempala, Anuradhapura Handacciya. Bona Rama Malaji Andadura. Hello? नहीं मम्मी दम बात करेंगे अने एका थाली डाला ने एका बोरू किया थी अने मत देंगे आए अंदर बे उधर कालत ने अने बे मत अंदर बे ඔය සිගරට් එකක් ගොඩක් තිලකන සල්ලි වලින් ගන්න මෙන්න ගෙනාවා පොඩි එකාගේ විනෝදේ සුබ දවසක් බස් රථේ ගමන් කරන සියලුම දෙනාට ඉතින් රියදුරු දෑතට බුදු සරණයි කොන්දගේ දෑතට දෙවි පිහිටයි රත්තරන් කොන්දස්තර මහත්තයාගේ දෑතට දෙවි පිහිටයි ඉතින් මම මේ ආකාරයෙන් බසයට ගොඩ වීමෙන් ඔබට කරදරයක් පීඩාවක් වුණා නම් සමා වෙන්න ඉතින් බඩට බත්තටයක් උගුරට වතුර පොදක් නොමැතිව ඔබගේ දරුවාගේ විනෝදය උදෙසා මා විසින් හඳුන්වා දෙන මේ මේඩ් ඉන් චයිනා බබු නලවන බැලුම් කඩෙන් ගත්තොත් රුපියල් 100යි මගෙන් ගත්තොත් 150යි අයියෝ මොනවද මල්ලි ඔයාගේ රුපියල් 50ක් වැඩිනේ මම බැලුවේත් මොකෝ පරක්කු කියලා ඉතින් හැම බස් එක්කම ඉන්නවා මේ වගේ මැදින් පයින් රත්තරන් මහත්තයෝ කඩෙන් ගත්තොත් එක බැලුමක් තමයි රුපියල් 100ක් වෙන්නේ මගෙන් ගත්තොත් බැලුම් 4ක් අද රුපියල් 150ක් වෙන්නේ පුංචි මුදලකට ලබා ගන්න පුළුවන් හොඳයි මම දැන් හැමෝටම පෙන්නන්නම් කුඩා දරුවෙක් කොහොමද මේ බැලුම මගින් විනෝද වෙන්නේ කියලා මේ ආකාරයට ඇදලා අපි පුම්බ ගන්න ඕනේ hello සමා වෙන්න ඕනම නිෂ්පාදනයක එවැනි කාර්මික දෝෂ තියෙන්න පුළුවන් අපි තව එකක් උත්සාහ කරලා බලමු මෙන්න මේ ආකාරයෙන් අරගෙන මේ ආකාරයෙන් පුම්බාගත් බැලුම මෙන්න මෙහෙම කරලා ඉහළට කරලා අතෑරපුවාම මේ ආකාරයෙන් මේ වගේ වස්සත් එකේ ඒ වගේ අත්‍යර්ථීන් වෙන්න පුළුවන් ටක් ගාලා අරන් ඉන්න මම විනාඩියක් දෙන්න මේ ඉලෙක්ට්‍රික් වැඩ කරනවද? තේරුණේ මට. ඉලෙක්ට්‍රික් වැඩ කරන්නේ? ඉලෙක්ට්‍රික්. ඔව් ඉලෙක්ට්‍රික් වැඩ කරන්නේ මන් තමයි. මල්ලි ටීවී එකේ පොඩි අවුලක් තියෙනවා මල්ලි මේ මේකේ රූප බොඳයි. රූප බොඳයි. ගහන්න. මේ හොඳට තියෙනවනේ මල්ලි. අවුලක් නැහැ නේ බොඳ වෙලා නැහැ. බොඳයි යාර පේන්නේ නැතර. බොඳයි පේන්නේ නැහැ මොකුත්. වෙන්න බෑනේ. මේව තියෙන මේව තියෙන. නැල්කෝ. බොඳයි යාර පේන්නේ නැද්ද ඔය? අරවා. බොඳයි ඒකත් බොඳයි. මේක අටේ බොඳයිනේ. ඈ? මේ ටීවී වලට මක් වෙන අද ඔක්කොම බොඳයි. ඔක්කොම මේකම නේද? ඔය හැදුවේ නැද්ද? එන්නකො මල්ලි. එන්න. මල්ලි මේ. ඔය ඇවිල්ලා තියෙන වැරදි තැනට. මොන ඔය වැඩේ කරගන්න පුළුවන් පදවි ටවුන් එකේ හොස්පිටල් එක ගාව තියෙන දිනෝප්ටිකල් කියලා එකක්. ටීවී හදන තැන. ටීවී හදන තැන නෙමෙයි ඇස් කන්නාඩි උකුණ තැන. ඈ? යන්න ඔය යන්න. ටීවී එක බොඳ නැහැ. ටීවී කොහොමද? අයියා මේ අර හදපු ටීවී එකට මොනවද දාපු කෑලි මේ තාත්තා අහගන්න එක බයිනවාරේ මේ මොනවද දන්නේ නැහැ දාපු කෑලි නේ. දාපු කෑලි ටික නේ. බෝර් එක කපලා පිස්ටන් දෙක දැම්මා ෆිල්ටර්ස් දෙකක් දැම්මා ඩබල් ප්ලග් කරා ඔයිල් එක මාරු කරලා සර්විස් කරා අන්න ඒකනේ අයියේ අපි නම් ඔය ගැන දන්නවා තාත්තලා දන්නේ නැහැ නේ ඔය ගැන වැඩි එන අපි ගියා මල්ලේ තව සිග්නල් ලයිට් දෙකකුත් දැම්මා මේ අයි ටීවී කියනවා ඒකේ පාට එන්නේ නැහැ කලර් නැහැ IC එක කවුලක් ඇද්දි දැන් කොච්චර දවස් ඉඳලාද කලර් නැත්තේ ගිනපු දවසේ නම් පාට නැහැ නේ දැන් ගනනලා කොච්චර කල් වෙනවද
අවුරුදු 20ක් විතර. මොනවා කියන්නේ? යම් බලන්න. මෙදිනේ ජීවි. ඔය මේ කලසුරු ටීවී එකයි. මේකේ කොහෙද ඔය කලර් පේන්නේ? බෙදී මේකේ පාටියක් දාගන්න. පුළුවන්. පොඩේට. මොන පාටද ඕනේ? අයියනා විදියලනා. දැන් කලලා වල්ලි. අර ටීවී එකේ පොද සීන් එක නම් හරි කන්නාඩි දෙයක් ගත්තා. මේ බබල් එකේ පොඩි සීන් එකක් ආවනේ ඊට පස්සේ. අයි මේක මොකද කේස් එක? මේකේ බේස් මදිනේ. ඒ පර්මුවේ කන් ඇහෙන්නේ නැද්ද? හරි හරි. අර බබල් එක ගහලා බලමු. ගහලා බලමු. මල්ලිගේ කොල්ලද කොහෙද? බජාර් එකේ ලලක්කා කොල්ල. මේක මේ බේස් හොඳට තියෙන්නේ. අඩේ මේ නියමට තියෙන්නේ බේස් එක. බේස් එක හරි ගිහලාද? ඊත් ගෙදරදී නෑනේ මල්ලි. ඒකනේ කියන්නේ. ගෙදරදී මොනවද අහන්නේ අයියා? පිරි බෝධි පූජා සීත් කවි ඒව තමයි යන්නේ. බේස් නේ. අයිනෝ මම යන්නම් ඉන්න. අයියේ ටීවී එකේ අමුතු සද්දයක් එනවනේ. මොනවගේ සද්දයක් දෙන්නේ? ටීවී එක දාපු ගමන් සොස් ගා සද්දයක් එනවා. මේ ළඟදී මාලිංග විකට් එකක් ගත්ත ගමන් සොස් ගා සද්දයක් ආවා. ඊළඟ විකට් එක ගත්තේ සොස් ගා සද්දයක් ආවා. ඇයි දන්නේ? රූප හොඳට පේනවනේ. ඇන්ටනා වලක් නෑ. නෑ ඒක ඇවුලක් නෑ. සර්කිට් එකේ මොකක් හරි ෂෝට් එකක් ඇති. කරලා බලමු. කොහෙද ඔය දුවන්නේ? ටීවී එක ඇතුලේ පත නායකයකෝ සුප්පුක් ගෑවේ ඌ තෝත් බලන් ඉන්නේ දුවපා. බොසා තමුසෙන මතකද මාව? අර ගලක ඇතුරුපයක් පෙන්වන්න එහෙන ඩොට එකක්කන් ගියේ බුලක් ගැහුවේ තමුසේ. මහත්තයානේ. මේ තමුසේගේ ඔය ගොන් සලකුණු වගේ නෙවෙයි. සුපිරිම බඩු තියෙන සුපිරිම ප්ලේස් එකක් අපි හොයාගෙන තියෙනවා. තමුසෙලාගේ ගමෙන්ම සුපිරිම ගුරුන්නාන්සේ කෙනෙකුත් මං හොයාගත්තා. ගුරුන්නාන්සේ. තමුසේ කැමති නැද්ද අපිට පොඩ්ඩක් සපෝට් එකක් දීලා නිකන් ගොඩ යන්න? මං කැමතියි මහත්තයා. මේ එහෙනම් මෙච්චරයි කරන්න තියෙන්නේ. මේ ගුරුන්නාන්සේ කියන දේ අහගෙන ඒ අවශ්‍ය බඩු බාහිර ආදී හොයලා දීලා පොඩි ආවතේව පාරක් දෙන්න තියෙන්නේ. ආය පරම්පරා හතම ගොඩම තමයි කොල්ලෝ. මං කරලා දෙන්නම් මහත්තයා. දැන් මේ ගුරුන්නාන්සේට මගෙන් මොනවද ඕන කරන්නේ? ඕන කරන්නේද? ඕන කරන්නේ මට 3 කුළුඳුල් බිල්ලක් බොල. හරි. මං හොයලා දෙන්නම් ගුරුන්නාන්සේ. ආච්චෝ ගුරුනාන්සේ එහෙනම් ඔන්න දෙයියනේ කියලා අපිට වැඩේ පටන් ගන්න පුළුවන් ඈ. හරි. ගුරුනාන්සේ එහෙනම් නමෝ විත්තියෙන් වැඩේ පටන් ගන්න. මොනා හරි අඩුපාඩුවක් තිබ්බොත් තාරකයට කියන්න මට කෝල් කරන්න කියලා. මම යනවා පොඩ්ඩක් හන්දියට. පොඩ්ඩක් රිකී පාරක් දාගෙන ඉන්න. දන්නවනේ මේ දවස්වල කේස්. බය වෙන්න කාරි නෑ මහත්තයා. හෙට උදේ වෙදි දෙයියනේ කියලා අපි කෝටිපතිව ඈ. ලක් එක. මේ ගුරුනාන්සේ මං එහෙනම් ගිහින් එන්නම්. එන පරිස්සමෙන් වැඩේ කරන්න ඈ. හරි ලකිලි. ඇයි මොකද? කියපන්. මට වතුර ටිකක්. ගුරුන්නාන්සේ මේ බිල්ල වතුර ටිකක් ඉල්ලනවා. ඕක කොහොමත් මරන් ඉන්න කානේ බොල. ඔන්න වතුර ටිකක් දීපන්. වතුර. හිටපන්. ගෙනල්ලා දෙන්නක.
දීපා. පිල්ලර වතුරද? නෑ මලයා වැවේ වතුර. අනේ වැවේ වතුර නෑ එපා අයියේ. දීපා මල්ලි. එපා අයියේ අනේ එපා අයියේ. එපා අයියේ. ඇති. ඈ බම්මලු. උඹ මේ පළවෙනි පාරද බිල් එකට අහුනේ? තුන්වෙනි පාර. අප්පට සිරි පස්වෙනි පාරට. ගුරුනාන්සේ මේ මලයා මේ පස්වෙනි පාර බිල් එකට අහුවෙලා තියෙනවා. අප්පට සිරි. ඒ කොල්ලෝ මේ වරෙන් ගුරුනාන්සේ මෙතන වැඩ කටයුතු සේරම අහවරයි. තව ටිකකින් මෙතනට බහිරව යනවා. උඹ ගිහලා බිල් අරන් වරේ. ගුරුනාන්සේ බහිර වෙන වැඩේ තව පැය භාගිරිත කවදා ගන්න බැයිද? මොකටද බොල? මේකනේ ගුරුනාන්සේ අර කොළුව මරන්න හිටපේ කානේ. මං උගෙන් අන්තිම කැමැත්ත ඇහුවා. චි ඌට අම්මා බලන්න ඕනේ කිව්වා. මං පිටත් කරා අම්මා බලන්න කියලා. යෝ බය වෙන්න එපා ගුරුනාන්සේ. හග්ගාලා එයි. කොළුවට කරුවල හින්දා මං පන්දමකුත් පත්තු කරලා දුන්නා. යෝ තෝ වගේ මෝඩ බුල්බුයෙක් ඈ මරි මෝල් වැඩ කරන මොංගලයා ඈ දැන් මොකක්ද යකෝ කරන්නේ ඈ මෙතන බහිරව ආපුවම දැන් මොකද්ද කරන්නේ මං තෝදෙනවා බිල්ලට මං තෝදෙනවා මං කුණුදුල් නෙමෙයි ඉඳුල්නේ ගුරුනාන්සේ. මේ මං උඹට තව පැයක් දෙනවා පැයක්. ඔබ පැයක් ඇතුළත ගිහිල්ලා තුන්කුරුදුල් බිල්ලක් අරගෙන මෙතෙන් දෙන්න ආනේ. එහෙම නැති වුණොත් අපි ඔක්කොම ඉවරයි. ඒක හොඳට මතක තියාගන්න. බලන්න මෙතනින්. ගුරුනාන්සේ ඔන්න ගෙනාව තුන්කුරුදුල් බිල්ලක්. උඹ බිල්ලක් ගෙනාවද? බයිරවැද්ද ඇවිල්ලා ඉන්නේ. ගනින් අකා. අප්පච්චි බයිරවැ මොකද බල? අප්පච්චි කියන්නේ. අප්පච්චි මේ මමානේ පුතේ ඔබ මොකද මේ කරන්නේ? මේ තාරක මාව තමයි අප්පච්චි එන්නේ කිව්වා කියලා මාව එක්කන් ආවේ. යද්දිනේ මතක් වුණේ ගුරුනාන්සේ උදා තුන්කොංගෝ කියලා. ආයෙ මොකටද එහෙම ඇවිදින්නේ? අපි ඔක්කොම ඉතින් දන්න කියන මිනිස්සුනේ. ඔන්න ගෙනා දෙමු දැන් බිල්ලට. අනේ තෝ වගේ මරි මොංගල් මෝඩ බූසල බුලෙක් යකෝ. මං කවුද පුතේ ඔබ බිල්ලට දෙන්නේ? අයියෝ කයිලා. මේ පැත්තෙන් ඇහුනේ කොල්ලෝ. කඳප්පත් උනාද දන්නේ නැහැ නේද? මොනවා වුණාද මන් දන්නේ. එක්ක තන්නේ ගහුවත් දන්නේ. මොකද්ද බං හිටියයි කියලා හිත සද්දේ. අනේ බන්ද බං. අයියෝ මෙච්චර මේ හොඳට යන්න පුළුවන්කම දෙති වැඩවල අතරින් ගම් මොන මගුලක් කරනවද? ඔව් නේද? ආය එනවා ගොන් තක තීරුවා. අම්මා බලකෝ එනකෝ එන්නේ නැත්තම් මම තමයි ඇතුලේ. අම්මලත් මොකටද ඔබ හදාගත්තද මන්ද? අයියෝ මේ තිලක් පුතානේ. තිලක් පුතා. තිලක් මල්ලි. අනේ මොකද ඔය?
යකෙක් කොහෙද? අර ඉන්නේ අර අයියෝ පුතා ඔයා මං අර හදාපු පඹයනේ ඔය ඉන්නේ. අර නෑ දුම මැද්දෙන් ආවේ දුම මැද්දෙන් දුම මං ඒ අර පැලගාව මඤ්ඤෝ කාලයක් පුච්ච හිටියේ. අයියෝ කියලා මම බය වෙලා තින්නේ පාඹේකුත් නෙවා අර බලපන් බුට්ටිය පාඹේකට බය වෙලා අම්මා ඒවන් දිලගයි මම පඹේ කියලා යකෙට්ටනේ බය වෙලා තියෙන්නේ වැරදිනේ යකෝ ඒ පඹේ ඉලක්කයි පඹේ බං අපි හිතේ දම හැමතැනම කියමුද කතාව ඉලක්කයිනේ පඹයා කියමුද අපි හම්බ කරොත් අපි කනවා. අපි කෑවොත් අපි හම්බ කරනවා. ඒකනේ අපේ තියරිය. අම්මට සිරි පඹය එනවා. ගම් හතේම කිර්ම වගේ හිටියට අම්මා පොක පඹයට බය වුණානේ. වරෙන්කෝ කරන්න හොඳ වැඩ. අම්මපා මේකොන් කන බත වස වෙන්න බෑ. වස වර්ති. යකෝ බත් කන මිනිහෙක් කරන වැඩක්ද මේක? එන්න ගහන්න ඕනේ බල්ලෝ. ඇයි බසුමනේ මල්ලි ඇයි බලපන් අයියා උදේ වතුර මුරේ හරවලා ගියේ කුඹරට බඩ්ඩින්ගිත්ත කාලෙන්න ටිකට පෝල් බටේ අස්සර රොඩු ඔබලානේ කාලකන්නේ 70 කවුද බං කවුද ඒ වැඩ කරන්නේ පඹයා පඹයා කුණු හරප වීලු කණ්ඩායම මන්නේ ඒ දවස්වල යම් සිදුවීමක් වුණා තමයි මිනිස්සුන්ට තමයි වරදින්නේ ඒකට උඹලා ඒව අල්ලගෙන වීලු කරන එක හරි වැරදි මල්ලි හරි බං අයියා සමාවයක් උඹ හොඳයි තව අද උදේ අර ඔය වගේ නියර දිගේ එද්දි විහිළුවක් කරන්න ගිහින් තව පොඩේ මේ උදුළු බදු පාරෙන් ගහනවා මට කවුද බං පඹයා ආච්චි මට දෙනවකෝ ආන් අදත් අරුට හිර වුණා ඇයි මොනාද විස්කිරිඤ්ඤාද උට විස්කිරිඤ්ඤා කියලා කියන්න බෑ වඩේ වෙන්න ඇති වඩේ නෑ කීපන් තව වැඩ තියෙනවා මට හෙල්පයා නදකින් තෝ ඔච්චලකට මේ හැලපයක් ඉල්ලන්නද නෑ ගම් කොහේගේ මේකේ හෙල්ප ඔය තියන්නේ එනේ තුට්ටේ තියෙන රුපියල් 20 ඔච්චර තමයි බං බලු වැඩ කරන්න එපා මුදලාලි කියලා තමයි ඌ කියන්න හදන්නේ මේ උඹ කියන දේ ඔවා කරන්න බෑ සල්ලි දෙන්න බලන්න මුදලාලි සුමනේ මල්ලි වැඩ වගේ ඔව් බං චරිත ඉන්නවනේ කවුද බං පඹයා ඔය ඉන්නේ සෝයිසර උපදෙද්දිදී අල්ලන්නත් හිතනවා පොඩි ජෝගියක් අතල්ලා දාපන් අතියොත්තරකට ඔය විලු කරා පණ්ඩිතයන් ඕක බලපන් සෝයිසා බදුර්දීන් අල්ලන්න කණ්ඩායම් හයකුත් යවලා යකෝ සතියක් ගිහිල්ලානේ මම අල්ලන්න මේ සතියක් ගියා අයියා. රටේ තත්ති ඕක තමයි රටේ තත්ත්වය අයියා. මේක බදුදින් කියන්නේ කවුද අයියා? අයියෝ බං තිලක් පොලිස් කණ්ඩායම් 6ක් යවපෙලාවේ අරූ යවුවා එක දවසින් අල්ලනවනේ බං කවුද බං පඹයා
ගුරුනාන්සේ ගුරුනාන්සේ දෙන්නේ තුන් දෙනෙක් ඇවිල්ලා ඉන්නේ. ඉන්නේ කියන්නද? එවුරුවවත් කමන්නේ ශරි. නික මාස්ටර් එක දිනවනේ. දාගෙන ඇතුළට එන්න කියපන් ශරි. අප්පෝ ගුරුනාන්සේ පට්ට බයයිනේ. මං එක්කගෙන එන්න. සාත්‍රහන්න කවුද ඇවිල්ලා ඉන්නේ? මේ මං ඇවිල්ලා ඉන්නවා. අනේ මහත්තයෝ වැඩි නම් තියන්න බෑ මහත්තයෝ. වෙඩි තියෙන මගුලක් නෙමෙයි උන්නනේ බැලුවේ. අවුලක් නෑ. මේ ඇතුළට යනවනේ මාස්ක් ඕනේ ඈ. යකෝ මේ දැන් දෙයියන්ට කොරෝනා හැදෙනවද? දෙයියන්ට කොරෝනා හැදෙනවද කියලා මම දන්නේ නෑ. හරිද? මෙතන දේවාරූඩෙන් වැඩ කරන්නේ මිනිස්සෙක්නේ. ඒ මිනිස්සයාට හැදෙන්න පුළුවන්. මේ මාස්ක් එකක් නම් ගේන්න ගන්න කමන්නේ මම මීටරේ දෙනින් ඉන්න. අරකට නම් කොරෝනා හැදුනට කමන්නේ මටත් කිය කරිනවනේ. අය ඉඳ පුතා ඉඳගෙන ගුරුන් වහන්සේ මගේ අර වාසිය ගුරුන් වහන්සේ. ඒක කොහමද මගේ වශිය ඈ දවස් 3න් කෙල්ල පඩ ගාගෙන ආව නේද උඹ ළඟට ඈ වාසනාත්නේ ගුරුන් වහන්සේ අපි වාසිය කරේ. ඒ වුණාට ළමයි තුන් දෙනෙකුත් එක්ක සෙව්වන් දිනේ ගුරුන් වහන්සේ ගෙදර ආවේ. කරපු කෙනා නෙමෙයි ගුරුන් වහන්සේ ගෙදර ආවේ. වෙන කෙනෙක් නේ ගෙදර ආවේ. ඒක පුතේ වශිය වැරදුන්නේ නැහැ. ශරි උඹට දෙයියෝ කිව්වා වගේම ගෑනු පරාණයක් උඹ ගාවට ආවනේ. උඹට දීලා තියෙනවනේ. ඈ පොඩ හිතපන්. අනික උඹ ඉල්ලුවේ එකයිනේ. බලපන් උඹට තුනක් වැඩිපුරත් එක දෙයියෝ දීලා තියෙනවනේ. පොඩ හිතපන් අඩේ මොකද උඹට මොලේ තියෙනවනේ. පොඩ හිතපන්කෝ. ඒකත් ඇත්ත තමයි ගුරුන් වහන්සේ. කවුරුනා ධ්‍යාන පරාණයක් නේ. මං යන්නම් එහෙනම් ගුරුන් වහන්සේ. දෙක කොහමද මගේ ටෝක් කිරිල්ල එක ගියා යන්න පුෂ් ගාදී ඈ උඹ කරවල් ළඟදී මම කයින් හරි හොඳ කේමක් නේද උඹ කිව්වේ කාටද උඹ අරුට මේ මල්ලි මේ ගුරුනාන්සේ ඉන්නවද? යන්න වාසිය කරගන්න. නියම දන කරලා දෙයි යන්න. ඒක පුතා මීටරය දුරින් තමයි ඉඳගෙන ඕනේ. ශරි ගුරුනාන්සේ මගේ යම් දෙයක් නැති වුණා. මට ඒ නැති වෙච්ච දේ තෝන්නේ නැහැ කියමුකෝ. මට ඒ ගත්තේ කවුද කියලා විතරක් හොයලා දෙන්න ගුරුනාන්සේ මොකෙන් හරි බලලා. ශරි පුතා බය වෙන්න එපා. ශරි ඔක්කොම හිතට ගන්න මම බලන්නම් වැඩේ හරිද? මලේ ප්ලේට් එක ගන්න ප්ලේට් එක ඉක්මන් කරන්න. රයිට් මෙතන බඩු. රයිට්. රින් ගත්තු වරෙන් ප්ලේට් එකට වරෙන් අඬු රෙන්ඩු මුඩු නාල වරෙන්. රයිට් අන්න බඩු දුවනවා. ශරි බඩු දුවනවා හොඳට පේනවා. ආ ෂිට් කට්ටුනා මල්ලි. සිග්නල් අවුල්ද මල්ලි? බලන්න බෑ පොඩ සිග්නල් තියනවාද කියලා. බලන්න පිට ටිකක් ගන්න බලන්න පිටට. රයිට්. වරෙන් වරෙන් ගට්ටු වරෙන් දුපන් රයිට්. ශරි. උඹ මොකද උඹද බලන්නේ මමද බලන්නේ? නෑ උඹ. එහෙනම් උඹ ඉඳපන් පැත්තේ ඉන්න මම බලනකම්. රයිට්. මල්ලි. දුපන් හරි. රයිට්. तू बड़े सुनना मालिक आता देखुट रईट अली मु बड़े ඇතුලේ තමා මල්ලි මු බඩු අංගන් ඉන්නේ බඩ ඇතුලේ තමා මු දාගෙන ඉන්නේ කවුද ගුරුනාන්සේ? අලි මේක පමයා ගුරුනාන්සේලාට අපි ගොඩක් ගෞරව කරනවා. ඒනට මේ ගමේ එක එක අය කතා අහලා ගුරුනාන්සේලාට අපිට විහිළු කරන එක වැරදි. ඒ කාලේ යම් දෙයක් වුණා තමයි. එහෙම කියලා ගුරුනාන්සේලාට අපිට ඔක්කොම කතා කරන්නේ. එකෙක්වත් නෑ හොඳ එකෙක්. ගමේ ඔක්කොම අපිට විහිළු කරන්නේ. පබය කී. යකෝ මේක පුදුම වැඩක් නෙමෙයි වෙලා තියෙන්නේ. හැමදාම. අනේ මොකද මං අර කව පිට වෙන යනවා. නේ පඹේ කියෝ විතර ඒක අපිට වෙන යනවා. මන් දන්නේ නැහැ මට බලන්න දුන්නේ නෑනේ උක. ඉතින් බලපන් මෙච්චර මම මේ ඇත්තක් කියලා යකෝ මේ බැනුමක් මේ ඇව්වමනේ බං අඩේ. මේකද බං අවුල මේක තියක මේක චීපම් ප්ලේට් එකේ ලෝකේ දාගෙන කාපන් ඔබ ඔය ප්ලේට් එක. අපි මේ සමිතිය කොච්චර ලස්සන කරන් ගියාද මේ ගමේ? අලුත් බණ්ඩාගාරි කෙනෙක් පත් වුණා විතරයි. සමිතිය මුදල් වලට වෙච්ච දෙයක් නෑ. භූතය ගැහුවා. මම මේ කඩේකුත් කරන ගමන් තමයි මේ සමිතිය කරගෙන යන්නේ. අපිට කියන්නේ අපිට මොකද කරන්න කියන්නේ? අඩුම තරමේ මං එනවත් හිතන්නේ නෑ. මේවට මේ බණ්ඩාගාරි විතර නෙවෙයි වක් කියන්න ඕනේ. මේවට මේ තව අය වක් කියන්න ඕනේ. එහෙම කියලා ඔබතුමා මන් දිහා බලන්න. අද දේවාලේ වැඩ නෑ.
අද තීවලදී නේ. දැන් මේ සමිතියේ සල්ලි වලට වෙච්ච දෙයක් නැහැ. මේ මුළු සමිතියම පඹ ගාලක පැටලලා ඉන්නේ. මේ තමයි හිතන්නේ මම පඹේ කියලාද? එලිගන්තුමා මම පඹේද? මේ වෙච්ච වංජාගෙන කතා කරන කවුරුත් නැහැ. මේ ඔක්කොම බලන්නේ පඹේ වගේ. මේ කො නැගලා කිරි කතා කරන බලන්න. මේ වංජාගෙන කවුරු හරි කො කතා කරන කතා කරන. මේ මල්ලි මාඩිනි කතා කරන්න පුළුවන් දුබට. සභාපතිතුමාලා වැරදි සභාපතිතුමා. මෙතන පඹයෝ කවුරුත් නැහැ නේ මේ සමිතියේ. ඉන්නවද පඹයෝ කවුරුත් මේ සමිතියේ? නැහැ. අනික භාණ්ඩාගාරිකතුමා ඉතින් මූල්‍ය වංචා ගුණාම කියමුකෝ. ඇයි විග්‍රහණය කරපු මොහොතේ වැරදි නැද්ද? විග්‍රහණය කරපු මොහොතේ වැරදි. කවුරුත් දන්නේ විග්‍රහණය කරේ කවුද කියලා. හැබැයි තිලකේ ඔබ දන්නේ නැත කවුද විග්‍රහණය කරේ කියලා? දන්නේ නැහැ කවුද විග්‍රහණය කරේ? පබයා! මටයි විහිළු කරන්න මෙතන හැමතැනම සමිතිශාලාවේ අරකයි මේකයි. පඹය කිය. තිලක් අයියා කොහෙද යන්නේ මේ? ලක් අයියා තමයි අහුවෙද්දෙන් කෝකුම් මට මොකද මේ වැන්දා වෙනත් කනේ වෙලෙන් කොට වෙලා. කතා කරලා වැඩක් නැහැ තිලක් අයියා. වෙන්නේ මට නෙවෙයි. ගැහුවා කියනකො. ඇයි කවුද ගැහුවේ? මේ පඹයා ඕයි. පඹය ඊගාවට තෝ ඉන්න බලාගෙන මොකද කවගේ නේ. තෝ ඉන්න තමයි මෙච්චර කල් මට ගමේ එක එකාගෙන් නව නිංගන කතා අහන්න උනේ. තෝ හිටපන්. තෝ මට දැක්කනේ ගමේ මට එක කියවා කියලා අහිංසකෙක් නිකන් අහිංසකෙක් ගුටි ගෑවනේ. බලන්න ගොන් එඩි. මෙතන. පඹය.